බුද්ධ 이르දියෙන් බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් රහතන් වහන්සේලාගේ අදිෂ්ඨානයෙන් දෙවියන්ගේ දිව්‍ය 이르දියෙන් දුටුගැමුණු රජුරුවන්ගේ පුණ්‍ය 이르දියෙන් මේ මළුව වගේ 4 ගුණයක තියන්න ඕන පිළිම රියන් 80 ගර්භය තුල දෙන. අන්න අසද්දෘසයි. එවැනි වූ සුවිසල් නිර්මාණයක් සහිත ධාතු ගර්භයක් තුන් ලෝකේ කොහෙවත් නැහැ. ඒකයි රුවන්වැලි මහසෑය අසද්දෘසයි කියන්නේ. ඊළඟට රුවන්වැලි මහසෑය තව අසද්දෘස බවක් තියෙනවා. ඒ තමයි රුවන්වැලි සෑය මැද මැණික් වලින් බෝධීන් වහන්සේ මේ නිර්මාණය කරලා ඒ බෝධීන් වහන්සේගේ වටේ රත්තරණින් කරපු බුදු පිළිම 16ක් තියෙනවා. ඒ බුදු පිළිමයක් කෙලින්ම ඉස්සරහා සෑයේ මෙහෙම මැදින් කෙලින්ම පේශාවල් වලින් ඉස්සරහා අපි ඇවිදින මළුවේ සිරිපතුලක් තියලා තියෙනවා. ඒකට සෑයේ වටේට සිරිපතුල් 16ක්. ඒ සිරිපතුල් 16 තියෙන්නේ ගර්භයේ ඇතුලේ පිළිම 16ක් තියෙනවා. කවුරු හරි සිරිපතුලට නල්ල තියලා දන ගහලා වඳිනකොට කෙලින්ම අර ප්‍රතිමා වහන්සේට තමයි වඳින්නේ. එතකොට අපේ මිනිස්සු ඒව දන්නේ නැතුව රුවන්වැලි සෑය වටේ තියෙන අර සිරිපතුල් වල අඩියේ තියෙන ඔයාලා. ඒක හොඳ නෑ. සිරිපතුල කියන්නේ බුදුරජාණන් වහන්සේ සංකේතවත් කරන්නේ. රුවන්වැලි සෑය මළුවේ ඉස්සර සිරිපතුල් ගල් 16ක් තිබ්බා. පස්සේ අවස්ථා කීපයක එක ප්‍රතිසංස්කරණය වෙනකොට අර ගල් එහෙම ගිහිල්ලා තැන් තැන් වලට විසිරුණා. මේක ධම්මපදීපිකාව කියන පොතේ වෙනවම සටහන් කරලා තියෙනවා ඇයි සිරිපතුල් තියෙන්නේ රුවන්වැලි සෑය මළුවේ කියලා. පස්සේ මළුව සමතලා කරනකොට මේක කඩිමුඩියේ සිද්ධ වෙච්ච දේවල් අර කලින් මළුවට උඩින් සිරිපතුල තිබ්බේ. දන ගහලා නල්ල තියලා වඳින්න. පස්සේ අර ගල් අතුරනකොට පොළොවේ මට්ටමටම සිරිපතුල ඇතුළට දැම්මා. ඒකට හොයාගන්න බැරි වුණා. ඒතකොට මිනිස්සු සිරිපතුල් ගල පාගගෙනත් යනවා. සමහර අය මේ තරුණ පරම්පරාවේ කොල්ලෝ කෙල්ලෝ ඒක දන්නේ නැති නිසා අර පතුල් දෙක උඩ යාලා හිටගෙන මේ චෛත්‍ය බලනවා. ඒවා සම්පූර්ණ වැරදි. කියන්න ගියොත් කී දෙනෙකුට කියන්නද? ඒ නිසා මොනවා කරන්නද? ඒ නිසා ඉතින් අපිත් වෙලාවකට අපිටත් හොඳ නැතුව ඇති දැක්කේ නෑ වගේ යනවා ඉතින්. නමුත් දන්න අය දැනුවත් කරන්න රුවන්වැලි මහසෑය මළුවේ සිරිපතුල් දිනේ පාගන්න නෙවෙයි ධාතු ගර්භේ නිර්මාණය කරනකොට ප්‍රතිමා 16ක් සෑය ඇතුලේ තියෙනවා. ඒ ප්‍රතිමාව කෙලින්ම තමයි මළුවේ සිරිපතුලක් තියලා තියෙන්නේ. ඒ සිරිපතුලට වැන්දම ප්‍රතිමාවට වඳින විදියට.